අද මම කතා කරන්නේ මෙන්න මේ පොත ගැන. චන්ද්‍රරත්න බණ්ඩාරගේ ප්‍රේමානිශංස. හරිම ලස්සන පොතක්. සරසල් පබ්ලිකේෂන්ස් තමයි පබ්ලිෂ් කරලා තියෙන්නේ. රුපියල් 750ක් කරලා තියෙනවා මිල. පිට තියෙනවා 425ක්. මේ පොත ගැන කිව්වොත් මේ කතාවේ ගෙතිලා තියෙන්නේ මේ ලංකාවේ කලාවට විශාල සේවයක් කරපු මේ ආනන්ද කුමාරස්වාමි මහතාගේ මේ මිනි පිළියක් විදිහට ඉන්න නිරෝ කියන පුරා විද්‍යාව හදාරන ගැන ළමයා සහ රේන්ද කර්මාන්තයෙන් දියුණු වෙච්ච පරපුරක වර්තමාන පුරුක වෙන සයුරු විමල මුගේ කියන ගෘහ නිර්මාණ ශිල්පියාගේ ආදරය වටා තමයි ගෙතිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කියොත් මේක ප්‍රේම කාව්‍යයක් කියවොත් නිවැරදි. මේ දෙනක ප්‍රේම වෘත්තාන්තය තමයි කියවෙන්නේ. අපි සාමාන්‍යයෙන් දකින්න ප්‍රේමය නෙමෙයි මේක පොඩක් ගැඹුරටම යන ප්‍රේමයක්. මේ දැනුම සාගරයක්. දැනුම කියන්නේ හැම දෙයක්ම ගොඩක් ඒවා ගැන මේක කියලා තියෙනවා. මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මම දන්න දේවල්. ඒකේ වැඩි කතා කරන්නේ නැති දේවල් හුඟක් මේකේ අවධානය යොමු කරලා ඒ ගැන අපිට කියලා තියෙනවා. ඉන්දියාවේ ඒ වගේ බ්‍රිතාන්‍යයේ දේශපාලනය, සංස්කෘතිය, ආගම, කොට පුරාවිද්‍යාව, ඉතිහාසය, කලාව, සාහිත්‍ය ගැන මේ ක්ෂේත්‍ර ගොඩක් ආවරණය කරලා තියෙනවා. මම නම් ඇත්තටම ගොඩාක් දේවල් මේකෙන් දැනගත්තා. පොතේ කතාව ගැන කිව්වොත් ඉතින් සයිරල් නිරුල් කියන්නේ ආදරය කරන දෙන්නේ. එදෙනා දෙවින්ටකද ජීවත් වෙනවා. හැබැයි මේ සයිරල්ගේ ගෙදරින් මේ සම්බන්ධයට කැමති වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම කුල ප්‍රශ්නයක් නිසා. හැබැයි සයිරල් නිරුල් ඇතුළේ ජීවත් වෙන්න බෑ. සයිරල් මේකේ පණ නල ටික තියෙන නිරුල් ගාව. සයිරල් මේ විදිහට ජීවත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ පණ ඇති කෙනෙක් විදිහට ජීවත් වෙලා ඉන්නේ නිරුල්කින්ද. ඉතින් ඔයවත් එක්ක විවිධ ප්‍රශ්න දෙන්නට ඇති වෙනවා. මොහොතේ මැද හරියදී නිරු අර්ථ උදාහරණ වෙනවා. ඉතින් සයිරල් හුඟක් මහන්සි වෙනවා මෙයාම හොයන්න. ඊට පස්සේ ආරංචි වෙනවා මෙයා ඉන්දියාවේ යාගේ අම්මත් එක්ක ඉන්නවා. වන්දනා ගමනක් ගිහිල්ලා කෙදරනාත් හදාගෙන ඉන්නවා. එයා හොයාගත්තට පස්සේ හැබැයි යාට දැනගන්න ලැබුණා කෙදරනාත් වලට ගම් වතුරක් ඇවිල්ලා මේගොල්ලෝ ගම් වතුරට ඉර වෙලා කොහොමහරි ආයම නිරුගෙන් මේ නිරු කට්ටක් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ මෙයා යනවා කෙදරනාත් වලට මෙයා හොයාගෙන මහා දුෂ්කර ගමනක්. ඉතින් ඒකත් ලස්සන තියෙනවා කතාවේ. ඊට පස්සේ මෙයාලව උමම එක දේවල් වෙලා ඊට පස්සේ මෙයාලව හම්බ වෙනවා ධර්මශාලාවලදී නිරුව හම්බ වෙනවා. ඊට පස්සේ ලොකු ට්විස්ට් එකක් තියෙනවා එතන. ඔයාලා කියවලා බලන්න. ඒ ධර්මශාලාවලට යන ගමනත් හරිම ලස්සනයි. හරිම සුන්දර විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ ආයුට හම්බ වෙනවා සෝෆියා කියලා ගල් කෙනෙක්. ඉතින් සෝෆියා කැරක්ටර් එකත් හරිම ලස්සනයි. හරිම නිදහසේ නිර්මාණය කරලා තියෙනවා. මම සෝෆියාගේ කැරක්ටර් එකට ගොඩක් කැමතියි. මම ගිහලා අවසානයේ මේකලන් හම්බ වෙනවද නැද්ද කියලා ඔයාලා කියවලා බලන්න. ඉතින් මේ පොතේදී කතා කරනවා ආදරය කියන්නේ මොකද්ද? ආදරය කියලා අලංකාර ගැනීමද? එහෙම නැත්නම් අත්හැරීමද? ඒක පරිපූර්ණත්වයට පත් වෙන්නේ මොන අවස්ථාවේදීද? ඔයගේ මහා ගැඹුරු දේවල් ගැන කතා කරනවා ආදරේ ජීවිතේ සම්බන්ධයෙන්. අවසානයේ මේ පොත කියවලා වුණාම අපිට මට නම් ඇත්තටම පොඩි ඒ මොහොතක සැනසෙල්ලක් ලැබුණා, පරිපූර්ණත්වයක් ලැබුණා. මේ ඒ වගේ දෙයක් දැනුණා අවසානයේ පොත කියවලා වුණාම. ඒක මාර සැනසෙල්ලදායක හැඟීමක්. ඉතින් මේක මාර ලස්සන ප්‍රේම කාව්‍යයක් කිව්වොත් මම නිවැරදි. ඒ වගේම තමයි මේකේ මම සංවේදී කරපු සිදුවීමක් තියෙනවා. ඒක මාව ෂොක් වුණා ඒකට. මම එදා තමයි ඒ වගේ කතාවක් මේ දැනගත්තේ. මම මේක චුට්ටක් කියන්නම්. ඒක කියන්නේ තිබ්බතේ. ඒක කියන්නේ දලයි ලාමතුමාගේ ඒ අවුපදේශය. ඉතින් ඒකේ චාරිත්‍රාක් තියෙනවා. කවුරුහරි මරුණම ඒ මලකුණ ගිජුලි හිමියන්ට දානයක් විදියට පූජා කරනවා කියලා. ඉතින් වලදාන්නෙත් නැහැ, ගිනි තියන්නෙත් නැහැ. තමන්ගේ අර ශරීරයත් දානයක් විදියට පූජා වේවා කියලා ගිජුලි හිමියන්ට කන්න දෙනවා ආහාරයක් විදිහට. ඉතින් ඒක යාගේ නෑදෑයෝ මැරුණු කෙනාගේ නෑදෑයෝ බලාගෙන ඉන්නවා. බලාගෙන ජීවිතේ අනිත්‍ය මෙනෙහි කරනවා කියලා මම හිතනවා. ඉතින් ඒක හරිම මේ ගැඹුරු දෙයක්. අපි කොහොමද අපි ආදරය කරන කෙනෙක්ගේ ශරීරයක් සතුට කන දිලා බලාගෙන ඉන්නේ කියන එක මට හිතා ගන්න බැරි වුණා. කොහොම හරි ඒක නිසා ජීවිතේ ගැන තව ටිකක් හිතන්න පෙළඹුණා. මේ ඇත්තටම ඉතින් ඔයගොල්ලන්ට තරම් කරනවා. ලස්සනට කියවන්න කියලා හැමෝටම රෙකමන්ඩ් කරනවා. හිමීට තමයි කියවන්න ඕනේ. කියන්නේ වේගෙන් කියවන්න බෑ. ගොඩාක් දැනුම තියෙනවනේ. ඉතින් අර හිමින් තමයි මේක කියවන්න ඕනේ.